කතාවේ පළවෙනි එපිසෝඩ් එක පටන් ගත්තීම කතාවට පදනම් වෙච්ච විජයනගරය ගැන හැඳින්වීමක් කරනවා. විජයනගරය කියන්නේ ඉතා නිදහස් තාමකාමී වටපිටාවක පිහිටි නගරය. මේ නගරේ පාලකය වන්නේ ශ්‍රී ක්‍රිෂ්ණ දේවරාය මහ ඇමතිතුමා තිමරසු රාජ්‍ය සභාවේ පණ්ඩිත් තනතුර දරන්නේ රාජගිරු තතාචාර්ය. කතාවේ ප්‍රධාන චරිතය වෙන පණ්ඩිත් රාමක්‍රිෂ්ණ කියන්නේ විජයනගරයෙන් පිටත පිහිටි තෙනාලි කියන ගමේ විජයනගරයට පවුල එක්කම සංක්‍රමණය වෙලා ඉන්න කෙනෙක්. මේ දවසේදීනම් රාමගේ ගෙදර විවාහයක් කරන්න වැඩකටයුතු සූදානම් කරලා තියෙන්නේ. රාමගේ අම්මගේ මම ලක්ෂ්මී එයාට හැමෝම වගේ කතා කරන්නේ අම්ම කියලා. මේ රාමගේ අම්මා නම් කතා කරන්නේ එය ගොළු භාෂාවෙන් නතවය හසුරුවලා තමයි අදහස් හුවමාරු කරගන්නේ. කට්ටිය නම් කියන්නේ එයා නිහඬ උපවාසයක් කරනවා කියලා. මේ වෙලාවේදී රාමගේ ගෙදර රාමගේ විවාහයේ වැඩ කටයුතු සිදු කරමින් ඉන්න පණ්ඩිත් ලක්ෂ්මී අම්මට කියනවා සුබ නැකත පහු වෙනවා මනාලියට එන්න කියන්න කියලා. නමුත් මේ වෙලාවේදී රාමගේ අම්මා නම් මේ පණ්ඩිත්ට සද්දයක් දාලා පොඩ්ඩක් පණ්ඩිත්ව පාලනය කර ඊට පස්සේදී පෙන්වන්නේ රාමගේ යාළුවා වෙච්ච කුණ්ඩප්පව. මෙයා නම් සීනුවලට මාර ආසාවකින් ඉන්නේ. මේ වෙලාවේදීත් මෙයා දකිනවා අර විවාහේ වැඩ කටයුතු වලට සහභාගී වෙලා ඉන්න පණ්ඩිත්ගේ ඉනෙත් සීනු වගේක් කෙලනවා. මේ වෙලාවේදී කුණ්ඩප්පා ඒ සීනු ටික ගන්න පොඩ්ඩක් බැලුවත් ඒක හරි ගියේ නැති නිසා කුණ්ඩප්පා එතනින් යනවා. ඊට පස්සේ පෙන්වන්නේ රාමගේ බිරිඳ වෙන්න බලාගෙන ඉන්න කෙනා. ඒ කියන්නේ සාරදා. මෙයා රාමගේ පොඩි කාලේ ඉඳන්ම මිතුරියක්. ඊට පස්සේ පෙන්වන්නේ විවාහය සිදුවෙන සාරදාව විවාහයේ සිදුවෙන මණ්ඩපයේ ගාවට වට්ටියක දාලා උස්සන් එනවා. උස්සන් ඇවිල්ලා මණ්ඩපයේ ගාවදී සාරදාව බිමට බස්සන්න හදනවත් එක්කම මේ සාරදා විවාහය සිදු කරන්න ඇවිල්ලා හිටපු පණ්ඩිත්ගේ කුලට වැටෙනවා. ඒත් එක්කම සාරදා කෑ ගහනවා මාව උස්සන්න කියලා. ඒත් එක්කම වටේ හිටපු අය ඇවිල්ලා සාරදාව උස්සවලා මණ්ඩපයේ සාරදාට නියමිත තැනින් සාරදාව වාඩි කරවනවා. ඒත් එක්කම සාරදා අහනවා එහා පැත්තේ රාම නැත්තේ ඇයි කියලා. රාම විවාහය එපා කියලා ගියා කියලා මේත් එක්කම රාමගේ අම්මා සාරදාට කියනවා. මේත් එක්කම සාරදා මණ්ඩපේ ගාව අඬන්න පටන් ගන්නවා. ඊට පස්සේ පෙන්වන්නේ මීට හාත්පසින්ම වෙනස් දර්ශනයක්. විජයනගර රාජසභාවට රාමව ඉතා කෙලින් පිළිගන්නවා. ඒ එක්කම රාම ඇවිල්ලා තමාට හිමි රාජසභාවේ ස්ථානයේ වාඩි වෙනවත් එක්කම සියල්ලන්ට ආචාර කරන් යනවා. ඒ අතරතුරදී රාමට එල්ලෙන අඹ ගෙඩියකුත් බැටළුවකුත් පේනවා. ඒත් එක්කම රාම නිින්දෙන් හැරෙනවා අඹ ගහක් යට ඉඳන්. ඒ කියන්නේ කලින් දැකපු රාජසභාවේ වුණු සිදුවීම් කියන්නේ රාම නිින්දෙන් දැකපු හීනයක්. රාමගේ කොණ්ඩේ කියන්නේ රාම මහ කම්මැලියෙක් කියලා. ඒත් එක්කම ආයි නිදා ගන්න ලෑස්ති වෙනවත් එක්කම කසාදේ මග ඇරලා ආපු රාමව හොයාගෙන කුණ්ඩප්පා ඒ කියන්නේ රාමගේ යාළුවා ඇවිල්ලා ඉන්නව දැකලා රාම අහනවා ඇයි ආවේ කියලා. ඊට පස්සේ කුණ්ඩප්පා අහනවා ඇයි කසාදේ මග ඇරලා ආවේ කියලා. ඇහුවට පස්සේ රාමා කුණ්ඩප්පට එක දිගටම සාරදා ගැන වැරදි කියාගෙන යනවා. මේ අතරේදී සාරදාත් රාමව හොයාගෙන රාම හිටපු තැනටම ඇවිල්ලා රාමට පස්සෙන් ඉඳන් රාම කියන මේ දේවල් අහගෙන ඉන්නේ. රාම මේ හැමදේම කියලා ඉවර වුණාට පස්සේ අඬන ශබ්දයක් ඇහුණ නිසා පස්ස හැරිලා බලද්දි තමයි රාම දැක්කේ සාරදා මේ කියපු හැමදේම අහගෙන ඉඳලා කියලා. මේ වෙලාවේදී කරගන්න කිසිම දෙයක් නැති වුණ නිසා රාම සාරදාගෙන් සමාව ඉල්ලලා ආයේ සාරදාව යාළු කරගන්න. රාමට පුළුවන් වෙනවා ඒ විදිහට සාරදාව ආයේ යාළු කරගන්න. ඊට පස්සේ පෙන්වන්නේ කසාදේ වැඩ ටික හරියට කරගන්න බැරි වුණ නිසා රාමගේ අම්මා කසාදේ කරන්න ආපු පණ්ඩිත්ව බැඳලා ගැට ගහලා තියාගෙන ඉන්න විදිය. මේ පණ්ඩිත් මේ වෙලාවේදී රාමගේ අම්මට කියනවා මට රාජගුරු තථාචාර්යගේ පෙරහැරට සම්බන්ධ වෙන්න ඕන කියලා. ඒත් එක්කම පෙන්වන්නේ අපිට රාජගුරු තථාචාර්ය ගොඩක් පිරිසක් එක්ක පෙරහැරට සම්බන්ධ වෙලා ඉන්න විදිය. මේ වෙලාවේදී දෙවියන් වන්දනා කර ඉවර වෙලා තථාචාර්ය රැස් වෙලා හිටපු ජනතාව අමතනවා. ඊත් එක්කම පෙන්වන්නේ රාම කුණ්ඩප්පවත් කරේ තියාගෙන සාරදා එක්ක ආයේ ගෙදර එනවා. මේ වෙලාවේදී රාම කඩේට යන්න පිටත් වෙන්න ඕන කිව්වම සාරදා නම් මෙච්චර කැමැත්තක් දක්වන්නේ. ඊට පස්සේ බැරිම තැන සාරදා කියනවා කුණ්ඩප්පත් එක්ක රාමට යන්න කියලා. ගෙදර එන්නේ නැති වෙයි කියලා තියෙන සැකේ හින්දා තමයි මෙහෙම කියන්නේ නැත්තේ. මේ වෙලාවේදී තථාචාර්ය ශාපු විදිය හරහා පිටත් වෙන්න ඕන කියලා තමන්ගේ බැතිමතුන් ඇමතීමේ පරමාර්ථයෙන් පිටත් වෙනවා.
මේ වෙලාවේදී සාප්පු විදියට එන රාමත් එළවලු කඩයක් ළඟට ගිහිල්ලා ඒ කඩේ කෙනාට කියනවා මෙතන තියෙන කුණු වෙච්ච මෙලවිච්ච එළවලු ටික මල්ලකට දාන්න කියලා. මේත් එක්කම කාසි මල්ලක් රාම ගන්නවා දැක්ක මේ වෙලෙන්දා ඒ කුණු වෙච්ච එළවලු මිලදී ගන්න කියලා හිතාගෙන කඩේ තිබ්බ කුණු වෙච්ච එළවලු හැම එකක්ම මල්ලට දානවා. ඊට පස්සේ රාම කියනවා මේ කුණු වෙච්ච එළවලු හැර අනිත් ඔක්කොම එළවලු මං මිලට ගන්නවා කියලා. මේකට නම් මේ වෙලෙන්දගේ මූණ එච්චර හොඳ වෙන්නේ නැහැ. ඒත් එක්කම පෙන්වන්නේ රාජගුරු තථාචාර්ය පෙරහැරේ දෝලාවේ නැගලා සාප්පු විදියට එන විදිහ. ඊට පස්සේ අර වෙලෙන්ද රාම එක තර්ක කරනවා. ඒ වෙලාවේදී රාම එතන තිබ්බ පතෝල කරලා තමන්ගේ කරට දාගන්නවා මෙන්න මං ඔයාගේ එළවලු වලට අත තිබ්බා කියලා. පුළුවන් දෙයක් කරන්න කියලා. මෙහෙම කියා එතන තිබුණු පතෝල කරල් දාගන්න අතරේදී ගොඩක් දෙනෙක් මෙතනට එකතු වෙනවා. තුන්වෙනියට රාමා දාගන්න පතෝල කරමලක්ම නෙමෙයි. මේක සර්පෙක්. මේක දැක්කහම එතන හිටපු වෙලෙන්දු වට වෙලා හිටපු හැමෝම මෙතනින් දුවනවා. මේ විදියට දුවන්න පස්සේ ගිහිල්ලා අන්තිමට රාම නතර වෙන්නේ තථාචාර්ය පෙරහැරේ ඉන ඉස්සරහා. රාමගේ කරේ හිටපු සර්පයව දැකලා තථාචාර්යගේ ගෝලියෝ දෙන්නත් දෝලාව අරගෙන ආපු අයත් රාමගෙන් එහාට මෙහාට වෙද්දී රාම එහාට මෙහාට වෙන්නේ මේ මොකද කියලා බලන්න. මේ වෙලාවේදී දෝලාව ඇතුලේ හිටපු තථාචාර්යත් ඒ දෝලාවේ දෙපැත්තට වෙනෙන්නේ මේ පිරිස හොඳට දෝලාව එහාට මෙහාට කරකවන හින්දා. මේ අතරේදී පැත්තක හිටපු කුණ්ඩප්පා රාමට කියනවා ඔයාගේ කරේ සර්පෙක් ඉන්නවා කියලා. ඒත් එක්කම රාම තමාගේ කරේ ඉන්න සර්පයා විසික් කරනවා. ඒක ගිහිල්ලා වැටෙන්නේ දෝලාව ඇතුලේ හිටපු තථාචාර්යගේ කරට. දෝලාව උස්සන් හිටපු හැම කෙනෙක්ම මේ දෝලාව දාලා දුවන්නේ තථාචාර්යගේ කරට වැටුණු සර්පයන් නිසා. එතන තිබුණු මඩවලට තථාචාර්ය වැටෙනවත් එක්කම දෝලාවෙන් තථාචාර්යගේ මූණම මඩෙන් නෑවෙනවා. මේ වෙලාවේදී මඩත් නාපු තථාචාර්ය නම් ඉන්නේ බොහොම කේන්ති. ඒ වුණාට තථාචාර්යගේ ගෝලියෝ දෙන්න නම් මේ වෙච්ච දෙයට ගොඩක් සතුටු වෙනවා. මෙතනට රාම ඇවිල්ලා මඩ වලින් නැගිටින්න තථාචාර්යට උදව් කරන්න හැදුවත් ඒක ප්‍රතික්ෂේප කරනවා. ඊට පස්සේ තරහින් ඉඳපු තථාචාර්ය තමන් කවුද කියලා දන්නවද ඇහුවත් තෙනාලි ගමේ ඉන්න රාමා මොහුව නොදන්නා නිසා නෑ කියනවා. ඒත් එක්කම තමා රාජගුරු තථාචාර්ය බව හඳුන්වා දෙන මොහු රාමා මෝඩයෙකු බවත් ඔබ වැනි අය විජයනගරයට සුදුසු නොවන බව විජයනගරයට පාතබා පෙන්වන ලෙසත් ඉතා කෝපයෙන් අභියෝග කරමින් තම ගෝලියෝ දෙන්නත් එක්ක එතනින් පිටත් වෙලා යනවා. මේ එපිසෝඩ් එකත් මෙතනින් ඉවර වෙනවා. වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් දාලා ඊළඟ එපිසෝඩ් එක බලන්න channel එක subscribe කරලා එකතු වෙන්න. එහෙනම් අපි දෙවෙනි එපිසෝඩ් එකකින් හමු වෙමු.